මට පේනවා මහත්තයා සහකාරියක් නැතිව අවුලෙන් ඉන්නේ ඔයා 35 වෙනකන් විතරයි. ඒ කියන්නේ ඊට පස්සේ සුපිරි කෑල්ලක් සෙට් වෙනවා. පිස්සුද යකෝ? ඊට පස්සේ උඹ ඒකට හුරු වෙනවා. මිනිස්සු කියන්නේ මේ අවුවේ වැඩ කරනකොට ඉක්මනට වයසට යනවා කියලාද? ඒක බොරුවක්. එතකොට සර්ට වයස කීයද? මට 25යි. එහෙල් ගහක් අස්සට ආවේ කොහොමයි අපි? ෆ්ලෑෂ්බැක්. අහන්ටකෝ අයියේ ඔයාට ෂුවර්ද අදවත් මේ අපි යන්නේ හරිම පාර කියලා? ලොකු අයියේ අද වටේ බිත්ති කොළපාට මක්කයි ලොකු අයියේ මේක මාරම ඇලෙන සුළුයිනේ. මගේ ස්ටෙතස්කෝප් එකත් හිර වෙලා. කවුරුත් හෙල්ලෙන්න එපා මම මේක ඇරස්ට් කරනවා ඒත් මගේ වලිගේ ඇලිලා ඔයා කවුද? යකෝ මම තමා කෙසෙල් ගහේ අරටුව තොපි කෙසෙල් ගහේ රිංගුවේ මක්ක කොරන්ටද අද කෙහෙල් ගහක් අස්සට ආවේ කොහොමයි අපි? වෙන දේ හිතා ගන්න බෑ. යන දිහා හොයාගන්නත් බෑ. ඔයාලගෙත් කෙසෙල් ගස් පේන්න බැරි යාළුවව පාවලා දෙන්න. අපිව ෆොලෝ කරන්න. හෙට කොහෙන් නතර වෙයිද බලමුකෝ. කා මදිත් දියන පරාට සුවඳට හොඳි ටිකක් දාගෙන කත හැකි යකෝ ඒ සුවඳ අම්මේ තරිදු පුතා පූසත් තරන් ඉස්කෝලේ ආවේ. අයියා අක්කට කිව්වා ඔයාගේ පූස කනවා කියලා. නැගපු කැටිය ටිකට් ගන්න. කවින්දු අයියේ. ඔයාට නගින්න නැහැනේ බබා. මම ටිකට් ගන්නම්. මේ තැම්බිලි ගෙඩියෙන් කිරි ගන්න පුළුවන්ද? කිරි ගන්න ඕන නම් දේවාලයකට යන්න. මේ දැර්කනේ කවිදු පකයාගේ වැඩ. හැම ගහේම හිල්. මූට පුදුම අසහනයක් තියෙන්නේ. නාකි අපිටත් නාන්න නෑ. කවිදු හොරෙන් බලන් ඉන්නවා. පෙන්නවත් දෙන්නේ නෑනේ මේ කවිදු පොන්නයා. ලැට් එකේ දොරෙන් එබෙනවා. හැම ගහනවා අද මම. කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කවිදු පුතේ. වදාපු අම්මට බන්නවන්න එපා. අඩෝ අර නාන කෙල්ල දිහා බලන්න කියලා ඇහැට කියපන්. මේ වනචරයාගේ වැඩේම ගෑනූ දිහා බලන එක කෙල්ලොත් කෙට්ටු වෙනවා මූ උහුල්ලන විදියට. පටනම් බෑ මේ ගෑනූ නානවා බලන්න කෝ මූ එවන්නෙම ගෑනුන්ගේ කුක්කුයි පුකවල්මයිනේ අනේ මන්ද මචං. මෙන්න මුගේ මෝල තද වෙලාද ඇම්ම අතට වැඩ දෙන්න ලෑස්ති වෙයල්ලා මූගේ සීයගෙවත් මෙහෙම නගින්න නැතුව ඇතින. මුගේ යාළුවොත් මේ වගේ මද දන්නේ නෑ. කොයි ඔය පොඩි ලහිරුව නගලා ගන්නකො අපිට සැපක් ගන්න. අනේ හිරුෂි නංගි. මට නගින්නේ කවිෂ දැක්කම විතරයි. ඊරෑ තීක්ෂණ අයියා ඇතුළට දාද්දි උඹට රිදුනද බං? උඹට පිස්සුද බං? ඒක නිකන් කැලණි පාලෙමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ. ඌ දැම්ම කියනකම් මට දැනෙන්නෙත් නෑ. ඔයා මගේ දුවට කතා කරන එක නවත්තන්න. ඔයාගේ දුව නෙවෙයි අපේ දුව. එයා මට කතා කරන්නේ අප්පච්චි කියලා. තව බෙදා ගන්න. අනේ අර මාළුත් බෙදා ගන්න තව. මාළුත් හැදුවද? ඔව් වට්ටක්ක මාළු. මම ඔඩර් කරලා ගෙනාවු බඩු කෑලි දෙක. රැයට තමා මට කොටන්න තියෙන්නේ. ડોක්ටර් රෝක අතටද ගහන්නේ? නෑ තොගේ පුකට සංජු අයියා මාව තනියම කතා කරන්න කියලා තැනකට එක්කන් ගියානේ. ඉතින් සිත්මි කතා කරාද ඔයාලා? වචනයක්වත් නෑ ගියපු වෙලේ ඉඳන් ඇරියා. මඩු අයියයි මායි ෆිල්ම් හෝල් එක ළඟට ගියානේ. ඉතින් උඹලා ඇතුළට ගියාද බං? ඇතුළට ගියා. එයාටත් ඇතුළෙම ගියා.